හිරු එළිය ගලායි කුටියට කවුළු පියන්පත් අතරේ සුපුරුදු විලසේ එහෙත් කිම ඒ හිරු එළිය අද දින මලානික වී අවදිම කරන්නේ මසිත. මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන දෙන්න තමයි අම්මයි අප්පච්චි. ඉතින් මේ අම්මගේ අප්පච්චිගේ ආදරය ගැන කවිය ගොඩක් කවි ලියලා තියෙනවා. අපේ සිලබස් එකේ අපිටත් මේ අප්පච්චිගේ ආදරය ගැන කියන වෙනස්ම විදිහේ කවි පන්තියක් තමයි දුනු රට ගිය පුතු කවි පන්තිය. ගමේ අප්පච්චි ගැන අපි ඕන තරම් කවි අහලා තියෙනවා, සින්දු අහලා තියෙනවා. මතක් වෙනවා නේද පාප. අන්දරයායි වැව්තාවුල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහ කොළියේ බැලයි මට අප්පච්චි. මේ විදිහට අප්පච්චි ගැන මේ ගමේ අප්පච්චිගේ ආදරය ගැන ලියවිලා තියෙනවා. හැබැයි කන්තෝරුවක වැඩ කරන, බිස්නස් එකක් කරන, රැකියාවක් කරන, නාගරික සමාජ ජීවත් වන මධ්‍යම පාන්තික අප්පච්චිගේ ආදරය සමහර විට කවිවල ටිකක් අඩුවෙන් ඇහෙන්න ලැබෙනවා. මේ පන්ති අප්පච්චිගේ ආදරයට පන්ති ભેදයක් නෑ. නමුත් ඔවුන්ගේ ජීවිත මේ හැදෙන වැඩෙන පරිසරයත් එක්ක උන් ගත කරන ජීවිතයත් එක්ක සමහර විට මේ ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරන විදි වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික පේ සහ ග්‍රාමීය සමාජයේ පේ අතර ආදරය ප්‍රකාශ කරන විදිහේ පොඩි වෙනස්කම් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් හැම අප්පච්චි කෙනෙක්ගේම ආදරේ එක වගේ තමයි. ඉතින් පුංචි කාලේ ඉඳලා හදාවටට අවශ්‍ය කෑම බීම දීලා, කන්න බොන්න දීලා, ඇඳුම් පැළඳුම් දීලා, ඉස්කෝලේ යවලා ජීවිතේ ලොකු මහත් කරලා තවත් මදි කියලා හිතුනහම ගොඩක් දෙමෝපියෝ තමන්ට වඩා උසස් ජීවිතයක් අපේක්ෂා කරන දෙමෝපියෝ දරුවන්ව තමන්ගේ මුළු සේසතම උකස් කරලා හරි විකුණලා හරි වෙන දේශයකට වෙන රටකට යවන්න උත්සාහ කරනවා. අපි ගොඩක් වෙලාවට එහෙම කරන දෙමාපියන්ට යන්න විවේචනත් කරනවා. එහෙම රට අතහැරලා යන මිනිස්සු ගැන සමහර විට අපි විවේචන කරනවා. නමුත් ඇත්ත කතාව තමන් ජීවත් වන රටේ තමන් හිතනවා නම් සැප පහසුව මදි, සතුට මදි කියලා ලෝකෙ කොහේ හරි රටක් ඊට වඩා වැඩිපුර සුව පහසුකම් තියෙන, සැපවත් ජීවිතයක් තියෙන, තෘප්තිමත් ජීවිතයක් තියෙන රටක් මේ විශ්වයේ කොහේ හරි තියෙනවා කියලා හිතුවොත් ඕනෙම අම්මා කෙනෙක් ඕනෙම තාත්තා කෙනෙක් තමන්ට හැකියාවක් තියෙනවා තමන්ගේ දරුවන් ඒ රටවල් වලට යවන්න. මේ මොකද අපේ රටේ සිය ගණනක් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව විදේශ රටකට යවන්න සිහිනයක් තියෙනවා. ඒ සිහින දරාගෙන ඉන්න, ඒ සිහින ඉටු වෙච්ච හැම අප්පච්චි කෙනෙක්ගේම හදවතේ තිබුණ, හදවතේ තියෙන ජීවිතේ කවදාරි මොහොතකදී දැනෙන තමන්ගේ දරුවව එයාපෝට් එකට ගිහින් කරලා ඒත් එක්ක යන්න පුළුවන් දුර ගිහිල්ලා ඊට පස්සේ යා නොපෙනී යනකම් අත වනමින් ඉඳලා හැරිලා එන තාත්තට දැනෙන සංතාපය, දැනෙන තනිකම මගේ තන හරිම අපූර්වට ලියපු කවිපත්යක් තමයි ඒ දුරු රට ගිය පුතු පන්තිය. මේ කතක පියාගේ හදවතේ තියෙන සංතාපය, ශෝකය, පාළුව, තනිකම මේ සියල්ල කවිය කියන්නේ පරිසරයේ වස්තුන් එක්ක සංකේතයක්. සබාධමයේ තියෙන වෙනස්කම්, සබාධම වෙනස් වෙලා නැහැ. ඒ සියල්ල වෙනස් වෙලා තියෙන හිත ඇතුලේ. ඉතින් මේක සහෘදයාට හංගවන්නේ මේ සංතාපය කවිය අපිත් එක්ක බෙදා ගන්න. හිරුවෙලිය වෙනද වගේම මගේ කාමරේට එනවා අපච්චි කියනවා. නමුත් මට සතුටක් නැහැ. මට හිරුවෙලිය පවා දැනෙන්නේ මලානික වෙලා. ඇත්තටම හිරු නෙමෙයි මලානික. අපච්චිගේ හිත මලානික වෙලා තමන්ගේ ආදරණීය පුතා ඒ කටහඬ අද උදේ ගෙදරින් නැගෙන්නේ නැහැ. එයා ඊයේ මේ රට අතහැරලා මේ රට දාලා ගියා. ඇසෙන එක විහංග ගේනද අලුයමින් පෙරදා ලෙස
වෙනද වගේම කුරුළු කිරිලියෝ සින්දු කියනවා. කුරුළු කොබෙයියෝ කෑ ගහනකොට ආවට කොච්චර ලස්සනද. වෙනද මට කොච්චර සතුටක් දැනුණාද අපච්චි හිතනවා. හැබැයි අද ඒ කුරුළු හඬක පවා දැනෙන්නේ දුක, සංතාපයක්, ශෝකයක්. ඒකට හේතුව තමන්ගේ පුතා තමන්ගෙන් දුරස් වීම. රිදුම් දෙනු විනා මාසිත නොපෙනෙන්නේ කිමද කිසි මිහිරක්. පිපි අතුවක නෙකමල් සැලෙනා නමුදු මත පවනේ. හද සැනසුම් සුවඳ පෙරදින නොදැනෙන්නේ කිමද අද දින. වෙනද වගේම අපච්චි හදපු මල් පාත්ති මල් පිපිලා. ඒ මල් වල සුවඳ කිසි වෙනසක් නැහැ. වෙනද වගේම මල් පිපිලා. වෙනද වගේම උලකට මල් එහා මෙහා වැනෙනවා. මල් වල සුවඳ පැතිරෙනවා. හැබැයි අපච්චි කියන මට අද දින මේ මල් වල සුවඳ දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මුළු ආධ්‍යාත්මයේ හදවතේ හැම පුංචි පටකයකම සියුම් සෛලයක තමන්ගේ පුතා තමන්ගෙන් වෙන් වූ දුක තදින් කාවැදී ඇති බව තමයි කවි අපට කියන්නේ. සමහර අපච්චිලා අඬන්නේ නැහැ. අම්මලා වගේ කඳුළු පුරවගෙන කඳුළු වගුරුවගෙන අඬන්නේ. හැබැයි කම්පණය ඇතුළාන්තයේ දොහොන්කාර දෙවි. එයා ඇතුළට ගන්නවා. ඒකට ඒ ඇතුළාන්තය තුළ කඩා වැටෙන තාත්තා කෙනෙක්ගේ සංතාපයෙන් පරිසර වර්ණාමදී කවියක් සංකේතාත්මකව කියනවා. වෙලාගෙන මා ගත සිත පාළුව ගලාවිත් මා වටකොට මුළු ගතම සිතම වෙලාගෙන පාළුව මා වට කරගෙන අත්මිදුණු කෙලෙසද මේ ඍතු පාළුව පැඟුනේ මුළු ජීවිතේම වට කරලා මිරිකගෙන අල්ලගෙන ඉන්නවා පාළුවක් තනිකමක්. ඒකෙන් අත් මිදෙන්න බැහැ. කවදා අත් මිදෙන්න කියලා තාත්තට හිතා ගන්නවත් බැහැ. සමහර තාත්තලාට මේ හැඟීමෙන් ඇත්තටම මැරෙනකම් අත් මිදෙන්න බැහැ. අපි අහන් තියෙනවා සමහර විට අන්තිම හුස්ම හෙලන්න හුස්ම ටික අල්ලගෙන තමන්ගේ පුතා දුව එනකම් සමහර අම්මලා සමහර අපච්චිලා ස්පිරිතාලේ ඇඳන්කොට බලාපොරොත්තු වෙස් දැල්වගෙන හිටි බව. ඉතින් මේ ප්‍රාර්ථනාව, මේ බලාපොරොත්තු, මේ අපේක්ෂාව, මේ වෙන්වීම, මේ හුදකලාව තමයි මේ කවිය ඇතුලේ අපිට හෙළියේ. දුරට කිය මා පුතු එනතුරු බලා හිඳිනට උරු කොටගත යුතු නොවේද මානෙතු. ඈත දුර රටකට පුතා ගියා. ඔහුගේ ලෝකේ බලාගෙන ඉගිල්ලුණා. ඒ සුබ සිහින වෙනුවෙන් ඉගිල්ලුණා. ඒකට අවශ්‍ය වන අත්තක සවි කරන්න තාත්තා පුළුවන් උපරිමේ කළා. දැන් ඔහු ජීවිතේ දිනලා ඉන්නකම් මග බලාගෙන ඉන්න ඕනේ. බලාපොරොත්තු ඇස් දල්වගෙන ඉන්න ඕනේ. හැබැයි හරියටම එන දිනයක් කියන්න බැහැ. ඒ අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් අවුරුදු 10ක් වෙන්න පුළුවන්. මොකද ලංකාවෙන් ගොඩක් වෙලාවට විදේශගත වෙච්ච මේ සමීපතම මිතුරන්ගේ ජීවිත කතා අහුවා. ඔවුන් සමහර විට නිමාඩුවට අවුරුද්දකින් එන්න කියලා යනවා. හැබැයි කාලය කිවිලා අවුරුදු 4 5 යනවා නමුත් එන්න විදියක් නෑ. ඒකට අපච්චි සමහර විට නික්ම යන වෙලාවේ බලාගෙන ඉන්න අවුරුද්දකින් පුතාව දකින්න. අවුරුදු දෙකකින් පුතාව දකින්න. නමුත් ඒ අපච්චිගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ ටිකෙන් ටික කාලය ගෙවිලා යනවා. ඒක තමයි යථාර්ථය. ඒකට කාටවත් වැරදි කියන්නේ වැරද්දක් කියන්න බෑ. ඒක තමයි ජීවිත යථාර්ථය. සංගමාවොත් කඳු දැඩි දුර රටක ගියෝ. ඔහු ඇඬුවේ නෑ. ඔහු කඳුළු රංගගෙන ගියා. අපච්චිත් එහෙම. ඇඬුවොත් සමහර විට යන ගමන හිත හයිය කරගෙන යන්න බැරි වෙයි. ගුවන් තොටුපළෙන් තමන්ගේ මව් රට අතහැරලා යන හැම තරුණයෙක්ම හැම යෞවනයෙක්ම හිතින් හඬමින් කැවෙමින් වැළපෙමින් යන ඒ මව්බිම අතහැරලා ගියපු පළවෙනි දවස මේ ਵਿਚාරය අහගෙන ඉන්නවා නම් හැරි රටක ඉන්න දරුවෝ යාලට පුළුවන් කමෙන්ට් කරන්න ඔයාලගේ හැඟීම කොයි වගේද කියලා. තමන්ගේ මේ
ඇගේ කෑල්ලක් අහිමි වෙනවා වගේ හැඟීමක් දැනෙනවා. කොලකට වේලිලා කතා කරගන්න බෑ. උගුරේ හුස්ම ස්ථිර වෙලා පොඩි ලොකු කම්පනයක් එක්ක තමයි ෆ්ලයිට් එකට නැගලා මව්පිය මතහැරලා යන්නේ. මේක ජීවිතේ ගන්න තමාරු තීරණයක්. අර ජයග්‍රහණය වගේම මතු පිටට නොපෙනෙන ඇතුලේ මහා බරපතල විදිහට දෝංකාර දෙන අනුගිරි වේදනාවර වෙනවීමක්. ඉතින් කවිය කියනවා සංගවා වූද කඳුලැලි දුරු රටක ගියෝ මා පුතුද එයා තමයි මගේ පුතා. එයා මගේ පුතා මා පිට විතරුද වෙනගෙවි. සමනින් තාත්තයි පුතයි අතර ටිකක් දුරස් සම්බන්ධයක් තිබ්බනම් යම් වෙලාවකදී ටිකක් හිත හදාගන්න ලේසි වෙන්න තිබුණා. හැබැයි සමහර විට අපි දන්න සමහර තාත්තලා පුතාලා යාළුවෝ වගේ ඉන්නවා. තාත්තට ඉන්න එකම මිතුරා පුතාට ඉන්න එකම මිත්‍රයා තාත්තා. එහෙම වුණාම ජීවිතේ දැනෙන පාළුව තනිකම වැඩි. ඒ නිසා මේ විලාප දෙන හදාගැටෙන පියෙක් නෙවෙයි අපිට සම්මුඛ කරන්නේ. මම කිව්වා මත්මපාන්තික තාත්තගේ පෞරුෂය. මේ කවියේ ඉන්න කතකයාගෙන් කවිය අපිට නිරූපණය කරනවා. ඉතින් ඒ සංතාපය, ඒ වේදනාව තමයි බුදුදාස කලපති නිම්නති තුන්යම කවි පොතේ දුර්රට ගිය පුතු කියලා මේ පද්‍ය පන්තියේ අපිට අරගෙන